අයිබෝ ඉතින් අද වලත් ඒ කතා කරන්න යන මම පාලට දන්නවා ඩයිලොක් ජනී අපේ ගෙනම විඩියෝ සිරිසියම ගෙන තිබ ඉතින් අද කතාන්නත් ඩයිලොක් ජනී කියනගේ මංවාලට මීට කලින්ගෙන ෆික්ස් ඩිපෝසිට් දාන විදිිය ගැන විඩිය එකක් ති මෙන්න මේ දාන ෆික්ස් ඩිපෝසිට්කට ගෙන් සවල්ට ලෝන් ගන්න හැකියාවත්තින 190ක් වෙනකගේ ගැනව රුපියල් මිනිමම් නං මෙයාට මේක රුපියල් දාදහක් තමයි දාණ්ඩා තිබ්බේ FD එක තොටවාට රුපියල් නමදහක ලෝනයක් ගන්න හැකියාවත්වන තියන්නේ ප්‍රසෙසේ කොහොද ගන්න කියලා විනාඩි පහක්ගේ කාලයක තුළ සල්ලිටිකවාට හම්බෙනවා ති අන්න ගෙන වැඩ විස්තරත මදවලතේ කතා කන ති විඩියෝයන්න කලින් කියන්න අප යුටිචලට අලුත් කෙනෙක් නම් පල්ල තින සස්ක්‍රයිබර්න කලික් කරලා අප සස්ක්‍රයිප් කරලා දිගටම අපේ තේක තුලයින්න අමත කරන්න එපා ඉති වැඩි කතානතු අපි වීඩියෝ එකට යමු මෙන්න මේ විදිහ ඩයිලොක් ජනී අප ඕපන් කරගන්න ඉට පස්සවට බලාගන්න පුළුවන් ලෝන්ස් කියල තිනවා ඔප්ෂන් එකට ගෙවා එලිජිබල් ලෝන්ස්ටික පෙන මගට මේ තුනම දැන් එලිජිබල් වෙලා තියන්නේ මේ කුයික් ලෝන ම කොහමතරන්තින ගෙන විඩියක් වාට කරලා තින මන්න ලෝන් ගෙන් සෙෆ්ටි ගෙනකුට කලික් කරන කොට මෙන්න මේ විදියට වාට බලාගන්න පුළ එකල ටර්ම්ස් ඇන් කඩිෂන් ගත්තින මෙතට ඉස්ටන් ලෝන් ගෙන් ෆ්ඩි කර තින TNC ප්ලන ප්‍රසෙසින් ිය එකක් යනව කියල තින ඉස්ටන් ලෝන් ප්‍රසෙසින්නයක් වෙනවා කියලා තින ට මල්ටිපල් ලෝන් ගන්න පුළුවන් කියෙන ෆිස් පොසිට ගොඩත් තිනවන නැසර එක ෆිස් පොසිට මල්ටිපල් ලෝනත් ගන්න පුළුවන් කියලා තින මේ ගනික ගවන්නත් න කල්තින ඇතිම මේ කටින කර පසවට මේ විදිහට බලාගන්න පුළුවන් සිලෙක්ට් ෆික්ස් ඩිපොසිට් කියලා දෙනවා. එතකොට රුපියල් 10000ක දාපු ෆික්ස් ඩිපොසිට් එක කොට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් amount එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මාස 60ක් යනකම් මේක ගෙවන්න හැකියාවකුත් තියෙනවා. දැන් මම ඔයාලා ලක්ෂයක් විතර දාලා දෙනවා නම් ඔයාලට අවශ්‍ය මුදල විතරක් සිලෙක්ට් කරන්නත් පුළුවන්. මෙතනින් ගන්න පුළුවන් ප්‍රමාණය සල්ලි ඔයාලට දැන් මම 9000 ඔටෝ සිලෙක්ට් කරලා තියෙන්නේ 10000 මිනිමම් FD amount එක. අන්න ඒ හින්දා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී වගේ 3 months දැම්මොත් එහෙනම් 3000 ගාණක් තමයි එන්නේ 3050 තමයි. ඉතින් මෙතනදී ඔයාලට පෙන්වන්න අවශ්‍ය වෙනවා මේකෙදි පොලියක් ඇඩ් වෙනවා. ඔයා මේ කාලේ අඩුවෙන් ඔයාගෙන පොලිය අඩු වෙනවා. ඒක උඩට පේනවා ලෝන් ඉන්ට්‍රෙස්ට් රේට් එක තියෙන 11.75ක්. ඒ වුණාට FD එකේ පොලියත් ඔයාලට හම්බ වෙනවානේ මේකේ 100 මට මතක විදිහට 9යි ගාණක් හෝ 10යි ගාණක් හම්බ වෙන. එතකොට ඔයාලට වැඩිපුර ගෙවන්න තියෙන්නේ 2යි ගාණක් වගේ තමයි තියෙන්නේ. ප්‍රොසෙසින් ෆී එකක් තියෙනවාට බලා ගන්න පුළුවන්. මාස 60කට ගෙවනවා නම් මාසෙට රුපියල් 200 ගාණ තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. ඊට වඩා ඔයා මාස 3කට වගේ ගෙවනවා නම් ඒක වෙනස් වෙනවා. එතකොට ඔයා මාස 60කට ගෙවනවා නම් ඔයාලට 12000ක් විතර ගෙවිලා ඉවර වෙනවා. වා 200 ගාණ ගෙවද්දී. නමුත් ඔයා මේක ගන්න පර්පස් එක අනුව ඔයාලට මේක වටිනවා කියනවාද මේ ලෝන් එක අරගෙන ඔයා වෙන මොකකට හරි ඉන්වෙස්ට් කරනවා නම් හරි මොකක් හරි සල්ලි තවත් හම්බ වෙන දෙයකට නම් ඉන්වෙස්ට් කරන්නේ ඔයාලට සුපිරි මැච් එකක් මේකෙන් ගන්න පුළුවන්. මාස 3කට හරි මාස 20කට ගෙවනවා නම් 498 ගන්න. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකට අපි කැල් කරලා බලමු. ඒකට අපි වැඩිපුර කොච්චර මුදලක් ගෙවනවද කියලා. ඒකට 498 ගානේ මාස 20ක් ගෙවුවොත් 9960යි. ඒකට වැඩිපුර ගෙවෙන්නේ 960යි ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා මාස 3ෙන් ගෙවනවා නම් අපි බලමු. තොට මෙත 359 359 ගානේ ඔයාලට මාස 3ක් තමයි ගෙවන්න තියෙන්නේ. අපි බලමු 359 ගානේ මාස 3ක් ගෙවුවොත් එහෙම 9177 වැඩිපුර ගෙවන්නේ රුපියල් 177. මහ ලොකු පොලියක් මේකදී ඇඩ් වෙන්නේ නැහැ. ඒතකොට ඔයා හැබැයි මාස 60කට දැම්මොත් එහෙම ඔයාලට රුපියල් 12000ක් වෙන කියන්නේ රුපියල් 3000ක වගේ පොලියක් මෙතනදී ඇඩ් වෙනවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් account එකක් තියෙනවා. ඒක තමයි අපේ account එක. දැන් මම මේ විදිහට මාස 60ම දානවා. දාලා continue කියන එක දානවා. එතකොට ඔයාලට මේ වගේ FD එකක් දාලා ඒකෙන් එන පොලිය ඔයාලට පුළුවන්. sorry මේ loan එකක් දාලා ඔයාලට ඒක වෙන මොකට හරි invest කරන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ I confirm කියන එකට ක්ලික් කරලා proceed කියන එක දෙනවා. දුන්නාන් පස්සේ අපි බලමු දැන් මේ වෙලාවත් හවස 4:13 තියෙන්නේ. එතකොට successful කියලා මේ විදිහට වැටෙනවා. ඕන වෙලාවක ඔයාලට මේක apply කරන්න පුළුවන්. රෑ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ request a new loan කියලා තියෙනවා. ඒ ඔප්ෂන් එකට යන්න බෑ. දැන් මේ විදිහට මැසේජ් එකක් එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆික්ස් ඩිපොසිට් එක සම්බන්ධ විස්තර කියලා. ඔයාගේ account එකට රුපියල් 9000ක් වැටලා තියෙනවා කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි මේකේ processing fee එක රුපියල් 500ක් එපනවා. එතකොට ඔයාලට මේකෙන් withdraw කරන්න හම්බෙන්නේ 8500යි. ඒක හොඳට මතක තියාගන්න. ඔයාලට withdraw ගන්න වෙන්නේ 8500. මම ඕනේ අපේ account balance එක පෙන්නන්න. මේ විදිහට 8500 තමයි පෙන්නන්නේ. 9000 කියලා තිබ්බට 500ක් ඒගොල්ලෝගේ fee එක විදිහට කැපිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේ ෆ්‍රී එක FD එකෙන් හරහා ලෝන් එකක් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කැමති කට්ටිය try කරලා බලන්න පුළුවන්. මේක වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි දෙකක්වත් ගියේ නැහැ apply කරලා ඔයා දකින්න ඇති. ඉතින් අද හදා ගන්න මේ සම්බන්ධයෙන් තමයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඩයලොග් ජිනි app එක ගැන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් like කරන්න share කරන්න අමතක කරන්න එපා. අපිත් එක්ක හැමෝටම සුබ දවසක්.